හැබැයි දැන් මේ විවිධ විදිහට කතා කියන්න හදන අය මම දැක්කා ඊයේ පෙරේදා මාධ්‍ය ආයතනයක පත්තරයක එක්තරා පුවත්පතක මේ ඉන්ටර්විව් එකක් කරලා දෙනවා වෙළඳ සංගමේ සභාපතිතුමා මේ විවේචන ටිකක් ඉදිරිපත් කරලා තිබුණා. මම ඒකන කියන්නේ හේතුව දැන් මම මේ 31 වෙනිදා ගිහිල්ලා කියලා ආපුවා. ඒවා තියෙද්දි බොරු කියනවා. ඒ නිසා පුවත්පත් වලින් මං ඉල්ලනවා මේවා ලියන්න. ඒ හේතුව ජනතාව ඇත්ත දැනගන්න ඉපැයි. අපි මේ හදලා තියෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ තමයි රාජ්‍ය සමාගම් සියල්ලම තියෙන්නේ. ඒක තමයි සාමාන්‍ය විදිය. එනිසා රාජ්‍ය සමාගමක අයිතිය භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ තියෙන නිසා මේ සමාගමක් තියෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ. අපේ අමාත්‍යාංශ යටතේ තියෙනවා භාණ්ඩාගාර ලේකම්වරයා යටතේ තමයි මේක තියෙන්නේ. ඒක මේ සමාගම මේ පෞද්ගලීකරණය කිරීම සඳහා හදව සමාගමක්. ඒකට ඒගොල්ලෝ තරකයක් හදන්න හදනවා. මේක කලින් කැබිනට් පේපර් එක සම්මත කරේ ප්‍රයිවට් ලිමිටඩ් කියලා. දැන් මේක තියෙන්නේ ලිමිටඩ් කියලා. ඒ නිසා ප්‍රයිවට් කෑල්ල හැංගුවද කියලා නෑ. මම නිසා ඔබට කියන්න ඕනේ ඔබටත් විමසන්න පුළුවන් සමාගම් බැදුරෙන් ප්‍රයිවට් ලිමිටඩ් කියන එකයි ලිමිටඩ් කියන එකයි වෙනස මොකක්ද කියලා. ඉතින් ඒ නිසා මම මේවා පැහැදිලි කරලා දුන්නා. ඉතින් මම වාණිජ්‍ය විද්‍යාව පාඩමක් කරන්න ඕනේ නෑ. හැබැයි මේ බොරු කීම වෙනුවෙන් අපි වෙළඳ සංගමෙ ඉතාම පැහැදිලිව කිව්වා අසත්‍ය පතුරන්න එපා ඇත්ත කියලා. ඉතින් වෙළඳ සංගමේ දේශපාලන උමනාවෙන් අසත්‍ය පැතුරුවා කියලා මේ ක්‍රියාවලිය නවතින්නේ නැහැ. අපි කරන්නේ මේ ආර්ථික මධ්‍යස්ථාන වැඩි දියුණු කරලා ආහාර සුරක්ෂිතතාවය සහ ප්‍රවාහනයේ පැත්තෙන් වෙන හානිය අවම කරලා අපේ රටේ ගොවියටත් හොඳ මිලක් පාරිභෝගිකයටත් හොඳ එළවලු පළතුරු ටිකක් යන විදිහට මේ ක්‍රියාවලිය විධිමත් කරලා කටයුතු කරන්න. මොකද දැනුත් මේ සමහර බාර වලින් ගන්න තීරණ ක්‍රියාත්මක කිරීමට ආපහු එන්න ඕනේ අපේ අමාත්‍යාංශයට. උදාහරණයක් දඹුල්ලේ කළමනාකරණ බාරේ තීරණයක් ගන්නවා ගොවියන්ගෙන් වාහනෙන් ගන්න රුපියල් 100 වාහන පාකින් වලට ගන්න ගාස්තුව අයින් කරන්න ඕනේ කියලා. හැබැයි එහෙම ගන්න තීරණය අරගෙන කළමනාකරණ බාරේ ඒක වෙනවා අමාත්‍යාංශයට තීරණයක් ගන්න. අමාත්‍යාංශ ලේකම්වරට එහෙම තීරණ ගන්න බෑ. ඒක ප්‍රොසීඩියර් එකක් තියෙනවා ප්‍රසම්පාදන ක්‍රමවේද තියෙනවා ප්‍රසම්පාදනය අනුව ඔහුට තීරණ ගන්න පුළුවන් විදි තියෙනවා. එහෙ කළමනාකරණ බාරකින් තීරණයක් ගත්තා කියලා මේ තීරණය අවලං කරන්න බෑ. ඉතින් ඒ නිසා එවැනි තැන්වලදී තීරණ ගැනීමේ පහසුව සහ ආර්ථික මධ්‍යස්ථාන වඩා හොඳින් සක්‍රියව දුවන්න අවශ්‍ය කරන තීරණ ගන්න තමයි අපි මේ සමාගමක් හදන්නේ. එතකොට මේක කියන්නේ මේ විකුණන්න හදන පෞද්ගලීකරණය කරන්න හදනවා කියලා කියන්නේ. ඒ කියන ගමන් මම දැක්කේ පත්තරෙම කියලා තියෙනවා මේක ඉන්දියාවට දෙන්න හදනවා කියලා. ඒ කියන ගමන් මාපහු මේගොල්ලොත් ඉල්ලනවා මේක. දැන් බලන්නකෝ. පෞද්ගලීකරණය කරන්න එපාලු ඒගොල්ලන්ට අයිතිය දෙන්නලු. ඒ පෞද්ගලීකරණය. ඒ කියන්නේ පුද්ගලිකව එක එක්කෙනාට මේක දුන්නත් මොකද වෙන්නේ? පෞද්ගලීකරණය. අපි එහෙම කරන්නේ නැහැ. අපි මේක ඉන්දියාවට දෙන්න ඕනේ නැහැ. ඉන්දියාවට දෙන්න ඕනේ කියලා හදන මේ කතාවට තර්කේ පදනම මොකද්ද? පදනම තමයි අර ආර්ථික මධ්‍යස්ථාන පොඩ්ඩක් එහායින් හදනවා සීතාගාරයක් 2019 මේක හදන්න පටන් ගත්තා. ඒකට ඉන්දියානු ආධාර දුන්නේ දැන් අපිත් මිලියන 150කට වැඩිය දාලා තියෙනවා. මේ අවුරුද්දෙත් මිලියන 200ක් වෙන් කරලා තියෙනවා මේක කටයුතු අවසන් කරගන්න. එතෙන්ට ඉන්දියාව එකක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේක ඉන්දියාවට දෙන්න ඇති කියලා. මං කියන්නේ ඒකයි අර හිතලු කියනවා. මනක්කල්පිත කොට නගනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ අපි නෙමෙයි හිතන එක හැදුවේ. පහුගිය ආණ්ඩුවනේ හැදුවේ. ඉන්දියානු රජයේ මැදිහත්වලා පහුගිය ආණ්ඩුවලින් තමයි මේ සීතාගාරය එතන හැදුවේ. ඉතින් ඒ නිසා අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ සීතාගාරය හැදුවේ අතිරික්ත නිෂ්පාදනයක් තිබුණොත් තියලා විකුණන්න පහුවදාට. දැන් වගේ ගොඩ ගහලා නිකන් තියන්නේ නෙමෙයි. එතකොට ඒ සීතාගාරය තියලා පහුවදාට අරන් විකුණන්න පුළුවන්. ඒ නිසා මේ සීතාගාරය පාවිච්චි කරන්න තව කොන්ත්‍රාත් කරුවා සහ කන්සල්ටන්ට් අතර ප්‍රශ්නයක් නිසා මේක දැන් අපි ඉන්දියානු තානාපති කාර්යාලයත් එක්ක ගනුදෙනු කරමින් අපි තාම ඉක්මනින් මේ කටයුතු අවසන් කරලා මේක පාවිච්චි කරන්න අපි ගන්නවා. නිසා මේ අය කියන මේ බොරු තර්ක මට කියන්න උවමනාව තියෙන එයා යොමු කරන මේ බොරු තර්ක තමයි විකුණන්න හදනවා පෞද්ගලීකරණය කරන්න හදනවා මේ ප්‍රයිවට් ලිමිටඩ් කියලා තියෙන දාලා තියෙන එක ඉන්දියානු සමාගමකට දෙනවා ලංකාවේ සමාගමකට දෙනවා නෑ. ඊටාම පැහැදිලිව කියන්න ඕනේ මේක කිසිසේත් පෞද්ගලීකරණය වෙන්නේ නැහැ. මේක රජයේ 100% රජයට අයිති සමාගමක්. භාණ්ඩාගාර ලේකම්වරයාට තියෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 7 දෙනයි 4 දෙනෙක් අමාත්‍යාංශ ලේකම්වරු. ඒ 4 දෙනෙක් අමාත්‍යාංශ ලේකම්වරු වීමේ හේතුව තමයි මේ ඉඩම් සහ ක්‍රියාවලිය අමාත්‍යාංශ 4කට ගැට ගැහිලා තියෙනවා. වෙළඳ අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය. ප්‍රාදේශීය ලේකම්වරු ඉන්නවා, දිස්ත්‍රික් ලේකම්වරු ඉන්නවා, ගොවි සංවිධාන තියෙනවා, ව්‍යාපාරික සංවිධාන තියෙනවා. අනිත් පැත්තෙන් ඒ ප්‍රදේශයේ පොලිස් ස්ථාන තියෙනවා. මේ සියලු දෙනාම සම්බන්ධ වෙලා තමයි මේ ක්‍රියාවලට යන්නේ. ඒ නිසා අපි හදලා තියෙන්නේ කළමනාකරණ කමිටුවක් අපි හදනවා. මැනේජ්මන්ට් යුනිට් එකක් හදනවා. අපේ සෙන්ටර් මැනේජ්මන්ට් කමිටුව එකක්. එතෙන්ට මේ සියලු දෙනා එනවා. ව්‍යාපාරික සංගම්, ගොවි සංගම්, ප්‍රාදේශීය ලේකම් නියෝජිතයෙක්, දිස්ත්‍රික් ලේකම් නියෝජිතයෙක්, පොලිසිය නියෝජිතයෙක්, නගර සභාව හෝ ප්‍රාදේශ සභාවේ නියෝජිතයෙක්, ඒ සියලු දෙනා ඇවිල්ලා අපේ අධ්‍යක්ෂකවරු ගිහිල්ලා මේක කැඳවලා මාසිකව එහි සංවර්ධනයට ගත යුතු තීන්දුව අරන් කටයුතු කරනවා. ඒ නිසා මේ බොරු කියන එක වෙනුවට අපි ඒගොල්ලන්ට කියලා තියෙන්නේ මේ ක්‍රියාවලිය අපි ගත්තේ විධිමත් කරන්න.